පුංචි කතාවක් කියන්න. පින්වත්නි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවස් 7න් 4 සමාපatti වලට සමවදිනවා. එක දිගට දවස් 7ක් සමාපත්තියට සමවැදිලා කිසිම ආහාරයක් වළඳන්නේ නැතුව සමාපatti සුවයෙන් වැඩ හිටිනවා. ඉතින් උන්වහන්සේගේ කෙස් රැවුල් වැවිලා පාංශකූල සිවුරක් පොරවගෙන ඉන්නේ. රාත්‍රියට වැඩ ඉන්නේ සොහොනේ. කැලේ වැඩ හිටින්නේ. ඉතින් දුතාංග 13ම රකින්නවා. මහා උග්‍ර තපස් රකින්නේ උන්වහන්සේ. පින්වත්නි, මහා කාශ්‍යප හාමුදුරුව පිණ්ඩපාතේ වඩින්නේ පෝසතුන්ගේ ගෙවල් වලට නෙමෙයි. වඩින්නෙම දුප්පතුන්ගේ ගෙවල් වලට. හොයා වඩිනවා හිඟන්නන්ගේ ගෙවල් වලට. පින්වත්නි, දවසක් මේ දුප්පතුන්ගේ මුනිවරයා වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්වත්නි උන්වහන්සේ පොරවගෙන ඉන්නේ බුදුහාමුදුරන්ගේ සිවුර. මේ සම්බුද්ධ ශාසනයේ මේ වගේ අවස්ථාවක් වෙන කාටවත් ලැබිලා නැහැ. ආනන්ද හාමුදුරන්ටවත් ලැබුණේ නැහැ. අගසව් දෙනමටවත් ලැබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ පොරවපු මහා පාංශකූල සිවුරයි මේ දරාගෙන සිටින්නේ. මේ සිවුර මහා කාශ්‍යප හාමුදුරන්ට දීලා පොරවගත්ත වෙලේ මේ මහ පොළව පවා සෙලවුණා පින්වත්නි. භූමිකම්පාවක් ඇති වුණා. ඒ තරම් මහානුභාව සම්පන්න ගුණ තියෙන උත්තමයෙක්ටයි බුදුහාමුදුරුවෝ පොරවපු සිවුර දරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පින්වත්නි, ඒ උත්තමයාගේ දලදා හාමුදුරු නමක් ලංකාවේ වැඩ හිටින එක මොනතරම් වාග්යක්ද? මහා කාශ්‍යප හාමුදුරුවෝ දුටුවා හා සමානයි. ඉතින් පින්වත්නි, මේ මහා කාශ්‍යප හාමුදුරුවෝ දවසක් දා පිණ්ඩපාතේ ගියා. දවස් 7ක් සමාපත්තියට සමවැදිලා. පින්වත්නි, දැන් සමාපත්තියට සමවැදිලා වැඩ හිටපු මේ ස්වාමින් වහන්සේට කවුරු හරි බත් හැන්දක් පූජා කළොත්, ඒ පූජා කරන කෙනාට දවස් 7ක් යන්න කලින් සිටු සම්පත් ලැබෙනවා.